මා කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වෙලාවේ කතා කරන්න මෙන්න මේ වගේ සූදානමක් කතා කරනවා. විශේෂයෙන්ම ඔයා දන්නවද? මෙන්න මෙහෙම දෙයක් ඉදිරියට වෙන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් කඩක් තියාගෙන ඉන්නේ කියන කතාව අපි මතක් කරන්න ඕනේ. ඔයා දන්නවනේ මිනිත්ලයි ගෙදර එන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේම මිනෙත් කියපු කතාවක් තමයි අම්මලා කැමති වෙලාවක එන්න කමක් නැහැ කියන කතාව ගැන. ඉතින් එහෙම කියනවත් එක්කම අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න ඕනි කියන එක තීරණය කරනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව අපි මතක් කරලා දෙනවා. විශේෂයෙන්ම මේ විදියට මිනෙත්ගේ ගෙදර ආවට පස්සේ අනිවාර්යෙන් මේ අම්මා තාත්තා හරියට පුදුම වෙනවා. ඒ වගේම අර ඔයාට මතකයිනේ. ඒ තමයි චමත්කගේ පළවෙනි ගමනේදී සිද්ධ වෙච්ච දේ ඔයාට මතකයි නේද? මේ කට්ටිය ඔක්කොම පුදුම වෙලා තමයි හැමදේම බලාගෙන හිටියේ. මෙන්න මේකත් ඒ විදියට පුදුම වෙලා වගේම කලන්ත දාන්න නැතුව අනිවාර්යයෙන්ම බේරෙන්නේ බොහොම කලාතුරකින් කියන එක තමයි මට අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබුණේ කියන දේ ගැනත් අද අපි අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගත්තේ. ඔයා විශ්වාස කරන්න ඒ තමයි මේ වගේ ලොකු ගෙදරක මේ කොළුව ඉන්නවා කියලා මේ දෙමාපියෝ හිතුවෙත් නැති එක. හැබැයි ඉතින් ඒ ගෙදර ගියාට පස්සේ හැම තැනම කවුද ඉන්නේ අනම් මනම් දේවල් ටිකත් මේ අම්මා තාත්තා හොයලා බලනවා කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානමකුත් කරගන්නේ කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන දේ ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ කියන දේ ගැන තමයි අද මම මේ වෙලාවේදී කතා කරන්නට සූදානමකුත් තියාගෙන හිටියේ කියන දේ ගැන තමයි අද අපිට කතා කරන්න පුළුවන්. කවදාවත් මේ වගේ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මේ කට්ටිය හරිම අමාරු තැනක ඉඳීවි කියන දේ ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයව දැනුවත් කරන්නට සූදානමක් කරගෙන ඉන්නේ කියන කතාව ගැන. අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වෙනවා කියන කාරණාව තමයි අද අපි හැමෝම කතා කරන්නේ. ඉතින් කොහොම හරි මේ තාත්තට කෙසේ වෙතත් මේ අම්මට නම් මේ දේ හරිම සතුටක් බවට පත් වෙලා තියෙවි කියන කතාව ගැන තමයි අද අපි හැමෝම කතා කරන්නට ඕනේ.